පරිකල්පන කරපු අය ඉන්නවනේ ආතර් සීක්ලා. ඕගොල්ලන්ට මේ පරිකල්පන වැඩක් නැහැ. මෙලෝ රහක් නැහැ. හේතුව මෙන්න මේකයි. 8 පන්තියේදී මම එයාගේ පොතක් කියවනකොට තියෙනවා ඒකේ 8 පන්තියේදී මේ අතේගෙන යන්න පුළුවන් ජංගම දුරකථනයකින් අපි කතා කරන එක අපේ මූණත් එක්ක අනිත් එක්කෙනාට පේනවා. එයා කතා කරන එක අපිට පේනවා කියලා. හරිද? එතකොට අපේ ගමේ කිසිම ගෙදරක ලෑන්ඩ් ෆෝන් එකක්වත් නැති කාලෙක ලෑන්ඩ් ෆෝන් එකක්වත් නැති කාලෙක. හරිද? ඒ කියන්නේ ගමේ පන්සලේ තිබුණ ටීවී එකක් ඒ අර කොහෙවත් නැහැ ටීවී එකක්. අන්න ඒ වගේ කාලෙක අර පොත බලනකොට එහෙම කියනවා එයා. මම මුට පිස්සු වෙන්න දීලා. හරිද? කොයිද මේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අයියෝ වීඩියෝ. ඒක තමයි එයාගේ පරිකල්පනය. හරිද? මාර පරිකල්පන නේ. එයාගේ වගේ පරිකල්පන ගොඩාක් තියෙනවා. ඒ පරිකල්පන ගොඩාක් ඇතුලේ තව කතාවක් තියෙනවා එයාගේ. ඒ තමයි 2000 ගණන් වල ඉන්නේ පොත් ලිව්වේ. 2001 එහෙම ලිව්වේ. අන්තිමට ලිව්වේ 2050. දැන් අද අපි ඉන්නේ 2025 පහු කළා. තව 25ක් ඉස්සරහට තියෙනවා. එයා කියනවා 2050 වෙනකොට ලෝකේ සියලු ආගම් ලෝකෙන් අයින් වෙනවා. සියලු ආගම් අයින් වෙනවා. හැබැයි ආගමක් ලෙස නොව දර්ශනයක් ලෙස බෞද්ධ දර්ශනය විතරක් ලෝකේ ඉතුරු වෙනවා. ඇදහිීමක් ලෙස නෙමෙයිලු ඒක. ඇදහිීමක් ලෙස හෝ සංස්ථාවක් ලෙස පවත්වාගෙන යන දෙයක් නෙමෙයි. හැබැයි මිනිස්සු බුදුදහම ධර්මතාවයක් ලෙස පිළිගන්න තැනට එනවා කියලා දිනවා. මම කියන්නේ එහෙම නෙමෙයි කියවල බලන 2050. හැබැයි මේකේ එක පැත්තක් ටික පෙනී යන ස්වභාවයක් පේනවා නේද? මේ වන විට ලෝකෙ සිද්ධ වෙමින් පවතින දේවල් බලපුවා අර ආමුදුරු 16 දෙනෙක් එකතු වෙලා ලෝකයේ සියලු යුද්ධ නවත්තන්න කියලා ලෝකයේ මිනිසුන් අතර කෙනෙක් තව කෙනෙක් මරණ වෛරය නවත්තන්න කියලා පාගමනක් යනවා. ඒගොල්ලන්ගේ සම්පූර්ණ පාගමන කිලෝමීටර් 3500. දැන් මං හිතන්නේ මේ වෙනකොට කිලෝමීටර් 1700ක් ගිහින් තියෙනවා. හරි. ඉන්දියාව හරහා ගිහින් දැන් ඇමරිකාව හරහා යන්නේ. හරි. ඇමරිකාවේ මිනිස්සු අහනවා බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ඒ එක කෙනාගෙන් අහනවා දැන්. කවුද කියලා. දන්නේ ලක්ෂ 1 2 පාර දෙපැත්තේ ඉඳගෙන හරිද? බුද්ධං සරණං කියලා ඉවත් කියන්න දන්නේ නැහැ. හැබැයි මල් තියාගෙන වඳිනවා අර හාමුදුරුවෝ. මොකද්ද කියලා දන්නේ නැහැ ඒගොල්ලෝ. එතන ගෙනියන්නේ බුදුදහමෙත් මොකක්වත් බුදුදහමත් දේශනා කරන්න එකම දෙයයි කියන්නේ සියලු යුද්ධ නවත්තන්න ලෝකේ කියන එක. ඒක හරියටම හරි. පලස්තීනයේ විතරක් ළමයි 14000ක් මැරලා තියෙනවා. අවුරුදු 15ට අඩු ළමයි. යුද්ධේ කා සඳහාද? යුද්ධයේ තියෙන තිරිසන් ස්වභාවයක්. හරි. ඒ නිසා ඒ සියලු ලෝකේ යුද්ධ නවත්ත සාමයේ පාගමන එක. ඒක දැන් බලන්න දවසින් දවස කියන්නේ මිනිස්සු ඉස්සරහින් පිටිපස්සෙන් රතන මේවා කරගෙන ලයිට් මේ ස්වේච්ඡාවෙන් එන මිනිස්සු මුකුත් කවුරු සංවිධානය කළා නෙමෙයි. ඒගොල්ලන්ට ආරක්ෂාව සපයනවා. මේ දවස්වල රින ගණන් වල යන්නේ ශීත දේශගුණය. සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නැතුව හරිද? අර ගෝස් වලින් විතරක් කකුල ඔතලා තිනවා තුවාල වෙන හින්දා හිම වලට. කිලෝමීටර 1700 ලම් හිතන්න ලංකාවේ 15 ඉඳන් මුදුනට කොච්චරද තියෙන්නේ කියලා. 1700ක් පයින් යනවා කියලා කියන්නේ නේද? මාර කට්ටක් ඉතින් ඒක. හරි. ඔය යනකොට ඉන්දියාවේදී ගුටි කකා ඉන්න බාලේ. මිනිසුන් ගහලා ගල් ගහලා ඔලු පළලා හරිද? පැහැදිලිද? එතකොට මේ පාගමන යන හාමුදුරුවෝ ටික දිහා දැක්කහම ඒකට බලපුවාම ඒගොල්ලෝ ගැහුවේ නැහැ. ඒගොල්ලෝ පස්සෙන් ගියාම ගැහුවේ නැහැ. තේරුණාද? ගැහුවේ නැහැ. ගල් ගැහුවේ නැහැ, පැන්නුවේ නැහැ. අර තුවාල වලට බෙහෙත් දැම්මා, නෑවුවා, කැව්වා, කෑම දුන්නා. ඌත් එක දුන්නා. ඌත් දැන් කිලෝමීටර් 1700ක් ගිහින් තියෙනවා පයින්. හරි. මුළු ලෝකෙම අවධානය යොමු වෙලා ඉවරයි එයා පිළිබඳව. දැන් එයා පිටිපස්සෙන් නෙවෙයි යන්නේ. ඉස්සරහින්ම යන්නේ. මේ සාමපාගමනේ ඉස්සරහින්ම යන්නේ එයා තමයි ආලෝක. ආලෝක කියන බව්වා. ඌ මුළු ලෝකෙම අවධානය යොමු කරගත්තා. කිලෝමීටර් 1700ක් විතර පයින් ඇවිල්ලා ඉස්සරහා එක කකුලක ආබාධයක් ඇවිල්ලා
එයාට ඉක්මනින් සර්ජරි එකක් කරන්න ඕනේ කියලා. සර්ජරි එකට යන වියදම සඳහා ලෝකයේ මල්ටි මිලියනර්ස්ලා 10 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ සර්ජරි එකට කෝටි 50000ක් ගියත් එච්චර යන්නේ. ඒක දෙන්න අය පොර කරනවා. අර ගුටි කකා හිටු බල්ලා. ඊළඟට එයාගේ සර්ජරි එකට ඉදිරිපත් වෙලා තියෙනවා ලෝකේ පශු වෛද්‍යවරුන්ගෙන් ඉහළම මට්ටමේ ඉන්න ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක්. හරි මේ ඊට පස්සේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක්, නිර්වින්දක වෛද්‍යවරයෙක් නොමිලේ එයාගේ සර්ජරි එක කරනවා කියලා. කළා ඉවරයි දැන්. එයා සනීපයි. දැන් චුට්ට ඇවිත් දෝනවා. හරි. ඉන්දියාවේ ඉඳන් ගුටි කකා හිටපු වීදි සුනකේ මුළු මහත් ලෝකයේ මිනිසුන්ට එහායින් සාමය කියලා දෙමින් ඉස්සරහින් යන්නේ ආමුදුරුට කියන්නේ පිටිපස්සේ. එයා යනවා. නතර වෙන තැන්වල ගිහිල්ලා අර පොඩි ළමයි හැම ඉන්නවනේ. හරි පොඩි ළමයි තියාගෙන ඉන්නවා ගොඩක් අය. හරි. අර ආමුදුරු ගිහිල්ලා පිරිත් නූල් බඳිනකොට ඌ ගිහිල්ලා මූණක් තිබිනවා ගිහින් හරිද? ඔව්. දැන් මේක ලෝකේ පුරාම යන මේකක්. හරිද? මේකත් තියෙද්දි යුද්ධයකට මිනිස්සුන්ට හිත යන්න විදිහක් නැහැ. බාණ්ඩ මට ඔයකේ වීඩියෝස් ටික දකිනකොට මට මතක් වුණා එක පාටම මේ කතාව. පරිකල්පනයක් සත්‍යයක් බවට පත් වෙනවාද කියන එක. මේ ආතශ්‍රී ක්ලාක් කියන්නේ හරිද? බෞද්ධයෙක් නෙමෙයි. ਉਹ විද්‍යාඥයෙක්. ඔහුගේ ආගමක් ගැන මුකුත් දන්නේ නැහැ. නැත්නම් එයා ලෝකයේ දකින්න සමහර තැන්වල. ඒ නිසා මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ලෝකේ කෙනෙක්ගේ පරිකල්පනයක් පහුගිය පස්සේ කාලෙක භෞතිකව අත්දකින්න පුළුවන් කොහොමද කියලා. කියන්නේ මෙන්න මෙහෙම දෙයක් උතන තියෙන්නේ කියලා කියනවා. අවුරුදු 150කට විතර පස්සේ ඇත්තටම ෆිසිකලි